රාක්ෂ විශ්වකෝෂය එසේ නැත්නම් සිංහල ඉන්සයික්ලොපීඩියා වල සැලකිය යුතු කියවීමටයි දැන් සූදානම් වන්නේ. අපි එහෙනම් සැලකිය යුතු කරුණු සිංහල විශ්වකෝෂය මෙබඳු කලාප 15කට නොඅඩු ගණනකින් ද සූචි සහ භූමි සිතියම් කාණ්ඩයකින්ද සම්පූර්ණ වන්නේය. චරිත කථනය සඳහා ලාංකිකයන්ගේ නම් ශීර්ෂපාඨ කොට ගැනීමේදී මියගියවුන් අතුරින් කවර අතකින් හෝ විශේෂ සැලකිල්ලට පාත්‍ර වූවන්ද ජීවතුන් අතුරින් මෙරට රාජ්‍ය නායක පදවිය හෝ ආණ්ඩුවේ නායක පදවිය හෝ ලැබුවන් හෝ දේශාන්තර කීර්තියක් ලද්දවුන් පමණක්ද තෝරා ගැනීම අප ප්‍රතිපත්තියයි. ස්ථාන පුද්ගලාදී විදේශීය සංඥානාම අතුරින් මෙරටට හුරු පුරුදු ඒවා එපරිද්දෙන්ම දක්වා ඇති. නමුත් එසා නුපුරුදු සංඥානාම හැකිතාක් දුරට ඒවා යළිත් රටවල භාවිත වන උච්චාරණයට අනුරූප පරිද්දෙන්ම යෙදීමට වෑයම් කරන ලදී. ප්‍රයෝජනවත් වෙතැයි වටහි ගිය තන්හි උන්හි වෙන්නැති. නැතම් විදේශීය සංඥානාම ඉංග්‍රීසි අකුරෙන්ද වරහන් තුලදී ඇත. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් අනුමත පාරිභාෂික ශබ්ද භාවිත කිරීම අප ප්‍රතිපත්තියයි. බෙහෙවින් ප්‍රචාරයට නොපැමිණ ඇතැයි හැඟී කිය පාරිභාෂික ශබ්දයන් සමග ඉංග්‍රීසි ප්‍රත්‍ය ශබ්දය ද වරහන් තුල යොදා ඇත. මෙතන මේ පයන්න යන්නයි තියෙන්නේ. එතන උච්චාරණය කරන්න අපහසුයි මට. කෙසේ නමුත් මෙතන තව විශ්වකෝෂයේ තව ඡේද 6ක් විතර තියෙනවා. 5ක් විතර තියෙනවා. මම මේක ඊළඟ වීඩියෝ එක ගැන එතකම් මගේ වීඩියෝත් එක කරන් දෙන්න ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ටැග් කරන්න. එන ඊළඟ වීඩියෝ එකම රාක්ෂ